Hello. Welcome back to my YouTube channel. ඔයාලා බලනවා ඇති අද මෙයා මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. කපල් එකක් විදිහට අපි දෙන්න යන පළවෙනි වෙඩින් එක තමයි මේක. ඉතින් මේ වෙඩින් එක කාගේද කොහෙද තිබ්බේ කියලා විස්තර කියන්නම් ඉස්සරහට. වෙඩින් එකකට නිකම්ම යන්න බෑනේ. ටිකක් ලස්සන වෙන්නත් ඕනනේ. මේ රතු පාට ටී-ෂර්ට් එකක් අඳන් ඉන්නේ මගේ කොළු පැටියා. ඔයාලා දන්නවනේ යාව. ඉතින් එයා ලෑස්ති උනේ මෙතනින්. එයා එහෙම ලෑස්ති වුණාම මම ආව අම්බලන්ගොඩ තියෙන my face එකට. මම දාගත්තා ලස්සනම ලස්සන දිගම දිග කොණ්ඩයක්. my face සැලුන් එක ගැන විස්තර කියන්නම්. වීඩියෝ එකේ ඉස්සරහට දිගටම බලාගෙන ඉන්නකෝ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ හෝමාගම තියෙන හොටෙල් ග්‍රීන් කෝට් එකට. එන්ට්‍රන්ස් එක නම් මාරම ලස්සනයි. ලස්සන ලයිට්ස් ගොඩක් දාලා තියෙනවා. මේක යුරෝපියන් ස්ටයිල් එකට හදපු හොටෙල් එකක්. ඉතින් මේ ඉන්නේ මම. මේ ඉන්නේ මගේ ලස්සන කුළු පැටියයි මමයි. ඉතින් මෙයාව මේ ලුක් එකෙන් මම දකින්නේ ෆස්ට් ටයිම්. ලස්සනයි නේද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ යා ලස්සනයිද කියලා. මම ලංකාවට ඇවිල්ලා ටික දවසකට පස්සේ තමයි මේ වෙඩින් එක තිබුණේ. ඉතින් ලෑස්ති වෙන නම් කල් මදි වුණා. මගේ තමයි වැරද්ද. මමනේ පරක් වෙලා ආවේ. ඒ වගේම තමයි අපි හොටෙල් එකට ඉඳිත් හොඳටම පරක් කරා. පරක් වෙලා ආවා කියලා නෑ. ඉතින් අපි දෙන්නගේ ෆොටෝ ෂූට්, වීඩියෝ අරව මේවා විකාර ගොඩාක් තියෙනවා. ඔයගලන්ට ඉස්සරහට බලාගෙන යන්න. ඉතින් කපල් එක මේ වෙද්දි ගිහිල්ලා තියෙනවා going away change කරන් එන්න. ඒ නිසා අපි දෙන්න ඉතින් ෆොටෝ ෂූට් කර හිටියා. මගේ පිස්සු වැඩ ඉතින්. ලස්සන වැඩක් පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ එයාලගේ ෆ්‍රී ෂූට් එක. ඉතින් හරිම ලස්සනයි. ටැමිල් විදියට ඩ්‍රෙස් කරලා ලස්සන ෂූට් එකක් කරලා තියෙනවා. හොටෙල් එක ගැන කිව්වොත් ගොඩාක් දැන් මේ දවස්වල ගෑනු ළමයින්ගේ සහ පිරිමි ළමයින්ගේ ඒ කියන්නේ ළඟදීම කසාද බඳින්න බලාගෙන ඉන්න අයගේ හීනයක් තමයි හොටෙල් ග්‍රීන් කෝට් එකේ වෙඩින් එකක් ගන්නවා කියන එක. හරිම අමාරුයි බුකින් එකක් දාගන්න. ඉතින් අපේ හෙසදි නම් කොහොම හරි බුකින් එකක් දාගෙන වින් කරා. ඔයාලගේත් අයිඩියා එකක් තියෙනවා නම් හොටෙල් ග්‍රීන් කෝට් එකේ ඔයාගේ වෙඩින් එක ගන්න ඉක්මනටම බුකින් එකක් දාගන්න. ඉතින් මේ බලන්නකෝ මෙයා. එයා දන්නෙත් නෑ මං එයාව වීඩියෝ කරනවා කියලා. ඉතින් දැන් අපි මේ බලාගෙන ඉන්නේ අපේ කපල් එක වෙඩින් හෝල් එකට කොහොමද ඇතුල් වෙන්න කියලා. ඉතින් හරිම ලස්සන ඩාන්ස් එකකුත් යනවා. එයාලගේ කොස්ටියුම් නම් මාරම ලස්සනයි. ඒ කලර්ස් එහෙම හරිම ලස්සනයි. අරේනේ අපේ මනමාල මහත්මයා. මනමාල මහත්මිය නම් හරිම පුංචි. මෙහෙම පුංචියට හිටියට ලේසි නෑ. එයා දොස්තර නෝනා කෙනෙක්. ඉතින් ඔය දෙන්නට මං ගොඩාක් ආදරෙන් සුබපතනවා. අදින් පටන් ගත්ත මේ අලුත් ජීවිතේ හැමදාම දෙන්නත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ඉතින් මේ තමයි යාළගේ සර්ප්‍රයිස් ඩාන්ස් එක. චූටි මනමාලියක් වෙලා හරි ලස්සනට එහෙට මෙහෙට පැද්දි නටනකොට මට මෙයාගේ චූටි කාලේ මතක් වෙනවා. මොකද මට මෙයාව ඉස්සෙල්ලාම හම්බුනේ කියන්නේ මේ ඉස්සෙල්ලාම යාළුවෙක් වුණේ මීට අවුරුදු 8කට විතර කලින්. ඉතින් එයා ඒ දවස්වල හරිම චූටි බට්ටිච්චි. ඉස්සර ඉතින් මම එයාගේ ගෙදර ගියාම අපි සෙල්ලම් කරනවා. අපි ටික්ටොක් කරනවා. අපි එකක පිස්සු වැඩ කරනවා. ඉතින් හරිම ලස්සනයි ඒ කාලේ. එහෙම චූටියට ඉඳලා ගොඩක් ලොකු වෙලා ඉගෙනගෙන දොස්තර නෝනා කෙනෙක් වෙලා අද ලස්සනට එයාගේ ජීවිතේ මේ විදියට ඉන්නවා දකිද්දී මට නම් මාරම සතුටුයි. අපි වටේ ඉන්න හැමෝටම මේ වගේ ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන. මට ඔයාලට කියන්න අමතක වුණානේ. මේ තමයි 7 Wings බෑන්ඩ් එක. ඉතින් මේ ලවන් අභිෂේකුයි එයාගේ අයියා ශානක උදේශී තමයි මේ සින් කරන්නේ. වැඩේ නම් ලස්සනටම තිබුණා. කපල් එක වගේම ආපු හැමෝම හොඳට එන්ජොයි කරා. හැමෝම ඩාන්ස් කරා. ඉතින් අපි දෙන්නත් නිකන් හිටියේ නෑ. පොඩි ඩාන්ස් එකක් දැම්මා. වීඩියෝ කොහොම ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. අපි දෙන්නගේ ඩාන්ස් එකක් දකින්න පුළුවන් ඒ යාලට. මේ ඉතින් චූටි මනමාලී මම ඉතින් පොඩි ඩාන්ස් එකක් දැම්මා. හරිම ලස්සනයි ඉන්දියන් ඇක්ට්‍රස් කෙනෙක් වගේ අද හෙසා. එයා ඉතින් බිම්මලක් වගේ ගොඩක් චූටි. හැබැයි උස හීල් එකක් දාලා ඉන්නේ. ඉතින් ඒ නිසා මං ගානටම ආවා. එයා සිතින් මගේ ලස්සන කුළු පෙටිය මට මගේ ඇරුණා. එහෙමයි කියලා බෑනේ. කොහෙන් හරි ගිහලා හොයලා අල්ලගත්තා. මේ ඉතින් අපි දෙන්න චූටි ඩාන්ස් එකක් දාන ගමන බලන්නකෝ එයා එකපාරට මං ගාවට දුවන් එන විදිහ.
මමත් කන්ෆියුස් වෙනවා ඇයි මේ මොකක්ද උනේ කියලා. එයාගේ මගේ කොහේ ගියත් අමුතු හුරුතල් දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඉස්සරහා වීඩියෝස් වලදී මම ඔයාලට හැම දෙයක්ම පෙන්නන්නම්. බලන්නකෝ මගේ හැන්ඩියා ඩාන්ස් කරන විදිහ. එයාට ඉතින් උපරිම සහයෝගයක් දෙනවා මම. ඉතින් මම බයේ හිටියේ කවුරු හරි කෙල්ලෙක් මගේ කොල්ලව අල්ලගනීද කියලා. ඔයාලත් ජෙලස් වෙනව නේද? ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් මේ වගේ ඩාන්ස් කරොත් එහෙම. ඔන්න ඉතින් අපි දෙන්න එකට ගත කරපු තවත් එක දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මෙන්න මේ විදිහටයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. බයි.